ආයුබෝවන්. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු මායාවී ටෙලිනාට්‍යයේ බාලි සැබෑ ජීවිතයේ ශාක්‍ය අබිලාස්ගේ පවුලේ සහ ඔහුගේ තොරතුරු ගැන. මේ දිනවල බාලි කිව්වම කවුරුත් දන්නා කෙනෙක් එක්ක තමයි අද මේ කතා බහ. මායාවී නාට්‍ය හරහා අතිශය ප්‍රේක්ෂක ආදරයක් දිනාගෙන ඉන්න ශාක්‍ය අබිලාස් තමයි බාලි විදිහට ප්‍රේක්ෂක ආදරේ නොඅඩුව ලබන්නේ. මුලින්ම ශාක්‍ය අබිලාස් ගැන කියමුද. මගේ සම්පූර්ණ නම නම් ටිකක් දිග නමක් තියෙන්නේ. පොන්නම් පෙරුම ආරච්චිගේ දොන් ෂෙහාන් ශාක්‍ය අබිලාස් පොන්නම් පෙරුම. මම ඉපදුනේ රාගම. දැන් පදිංචි වෙලා ඉන්නේ හෝමාගම. මම මුලින්ම පාසල් ගියේ ගම්පහ සසෙක්ස් කොලෙජ් එකට. ඊට පස්සේ වේයන්ගොඩ මාරපොළ මහාවිද්‍යාලයට ගියා. අන්තිමට උසස් පෙළ කළේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයෙන්. පොඩි කාලේ ඉඳන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගත්තේ. පවුලේ ඉන්නේ අම්මා අප්පච්චි සහ මල්ලි. කොහොමද කලාවට යොමු වෙන්නේ? 2018 වසරේදී වගේ මගේ ඥාති වෙන ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයෙක් මාර්ගයෙන් තමයි අවස්ථාව ලැබුණේ. නළුවෙක් වෙනවා කියන එකට වඩා ඒ ලැබුණු අවස්ථාව බාරගෙන බලන්න තිබුණු ආසාවට ගියේ. ඒ දවස්වල ටෙලිනාට්‍ය දෙක තුනකම පොඩි චරිත කරන්න ලැබුණා. පොඩි කාලේ ඉඳන් ක්‍රිකට් පිස්සුව තමයි තිබුණේ. කවදා හරි ක්‍රිකට් කෙනෙක් වෙන්න. කාලයක් මම සාරංග මෙන්ඩිස් අයියා ගාව ඇසිස්ටන්ට් කෙනෙක් විදිහට වැඩ කළා. ඒ ලැබුණු අවස්ථාව එක්ක සහාය අධ්‍යක්ෂකවරයෙක් විදිහට වැඩ කළා. ඒ කාලයේ වෙද්දී ක්‍රිකට් ඔක්කොම අතහැරලා ඩිජිටල් මාකටිං පැත්තේ මගේම කම්පැනි එකක් පටන් ගත්තා. බාලි වෙන්නේ කොහොමද? ඒක ඇත්තටම හරිම අහම්බෙන් වුණු දෙයක්. කලා ක්ෂේත්‍රයේ ට්‍රාන්ස්පෝර්ට් වැඩවල ඉන්න කවුරුත් දන්නා කියන රියදුරු මහත්තයෙක් ඉන්නවා ප්‍රියන්ත කියලා. එයා තමයි මට කතා කරලා කියන්නේ බාලි එකේ ස්ක්‍රීන් ටෙක්ස්ට් එකට එන්න කියලා. මම මේ ක්ෂේත්‍රයෙන් සම්පූර්ණයෙන්ම වගේ ඉවත් වෙලා ඉන්න වෙලාවක කතා කළේ. ඒ නිසා යන්න ලොකු කැමැත්තක් තිබෙත් නැහැ. මොකද බිස්නස් එක පෝස්ට් කරන් වැඩ කරන් හිටිය නිසා. එයා කතා කරලා කිව්ව නිසා සහ මේක ප්‍රධාන චරිතයක් විදිහට යන චරිතයක් කිව්ව නිසා මම ස්ක්‍රීන් ටෙස්ට් එකට ගියේ. ඒ වෙද්දි බාලි චරිතයට 5 දෙනෙක් විතර ඇවිත් තිබ්බා. ඒකම මුල් එපිසෝඩ් 15ක් වෙන කෙනෙක් දාලා ෂූට් කරලා තිබ්බා. නමුත් එයාව ඕකේ වෙලා තිබ්බේ නැහැ. මම ගියාට පස්සේ මගේ ස්ක්‍රීන් ටෙස්ට් එකෙන් මාව තේරුණා. මම හිතුවේවත් නැති වෙලාවක මට බාලි වෙන්න අවස්ථාව ලැබුණා. මම විශ්වාස කරන්නේ ඒක මගේ වාසනාවට ලැබුණු චරිතයක් කියලා. මේ වෙද්දි ශාක්‍ය අබිලාස් කියනවට වඩා බාලි කිව්වහම කවුරුත් දන්නව නේද? ඇත්තටම හැමෝම මට බාලි කියලා කතා කරන්නේ. මගේ යාළුවෝ නෑදෑයෝ පවා කතා කරන්නේ බාලි කියලා. මම ඒකට හරි ආසයි. මම කරපු චරිතය තුලින් ප්‍රේක්ෂකයන් අතරට ගිය එක ගැන මම සතුටු වෙනවා. බොහෝ කමෙන්ට් වල තියෙන්නේ ඔයාට තියෙන්නේ දකුණු ඉන්දියානු නළු පෙනුමක් කියලා. කාවද ෆලෝ කරන්නේ? බොහෝ දෙනා එහෙම කියනවා. මම හිතන්නේ ඒකට හේතුව මගේ කොණ්ඩේ සහ බාහිර පෙනුම නිසා වෙන්න ඇති. මම කොහොමත් දකුණු ඉන්දියානු සිනමා නිර්මාණ බලනවා. ඒ නළු නිලියන්ට මම කැමතියි. පහාඩ් ෆාසිල්, ධනුෂ්, සූර්යා, විජේ සේතුපති, විජේ ඇන්තනි, තලපති විජේ මේ හැමෝටම ආසයි. එයාලගේ ඇක්ෂන් මම ෆලෝ කරන්නේ එයාලගෙන් මට දෙයක් ඉගෙන ගන්න තියෙන නිසා. සිනමාවට ඇරයුම් ලැබුණේ නැද්ද? ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ බෙනට් රත්නායක මහතා මට කතා කළා. එයාගේ අලුත් නිර්මාණයක චරිතයකට එහි ස්ක්‍රීන් ටෙක්ස්ට් එකක් පවා කළා. ඒකත් මට ලොකු දෙයක්. මොකද ඊටාම කෙටි කාලයකින් මට ඒ වගේ ප්‍රවීණයෙකුගේ වැඩකට කතා කිරීමම කලාවට එන්න සහ මේ වෙද්දී කලාවේ රැඳිලා ඉන්න පහසු වෙලා තියෙනවද? කලාවට එන එක ඉස්සර තරම්ම අමාරුත් නැහැ. මොකද සමාජ මාධ්‍ය පවා දියුණු නිසා තමන්ගේ හැකියාවන් පෙන්눔 කරන්න තියෙන ඉඩ වැඩි. මම විශ්වාස කරන්නේ කලාවට එන්න සහ මේ තුල රැඳිලා ඉන්න තමන් සතුව දක්ෂතාවයේ තිබිය යුතුයි. ප්‍රේක්ෂකයන් නිසා තමයි ඕනම කෙනෙක්ට පවතින්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ප්‍රේක්ෂකයන්ගේ හිත් දිනාගෙන තමන් කරන චරිතයට උපරිම සාධාරණය කළොත් රැඳිලා ඉන්න ලොකු අමාරුවක් නැහැ. රංගනයට අමතරව මොකද කරන්නේ? තාමත් මගේ ඩිජිටල් මාකටිං වැඩ ටික වෙනවා. මගේම කම්පැනි එකක් තියෙන්නේ. ස්ටේෂන් 1 නමින්. ඒ දේ කරන ගමන් තමයි රංගනය කරන්නේ. යෞවනයේ ඉන්න නිසා ආදරය ගැන කතා නොකරත් බෑ නේද? ආදරේ බැරෑරුම් මාතෘකාවක්. සුන්දර දෙයක්. එක එක විදිහට ආදරේ ලැබෙනවා. ආදරය කියන්නේ ලෝකේ පවතින අත්‍යවශ්‍ය දෙයක්. ආදරේ සුන්දරව විඳින්න ඕනේ. විඳවන්නේ නැතුව. එහෙම ආදරයක් ලැබෙනවා කියන්නේ මනුස්ස ජීවිතයට හරි වටිනවා. ආදරවන්තියක් ඉන්නවද? මේ වෙද්දි නම් නැහැ. සම්පූර්ණ කාලය දීලා තියෙන්නේ ව්‍යාපාරයට සහ රංගනයට. මේ ගැන ඔබේ අදහස පහතින් කමෙන්ට් කරන්න. ඒ වගේම අපේ channel එක subscribe කරන්න. මේ වීඩියෝ එකටත් like එකක් දාලා මේක තවත් කෙනෙක්ට බලන්න share කරන්නත් අමතක කරන්න එපා.